Hi guys. අද මම ඔයාලට ගෙනාවේ grocery items කොහොමද අඩුවට ගන්න කියලා. කඩේ තියෙන price එකට වඩා අඩුවෙන් ගන්න කොහොමද කියලා කියලා දෙන්න. මුලින්ම ඔයාලා දරාස් app එකට යන්න. එයාලගේ තියෙනවා buy in3 කියලා මේ offer එකක්. හරිද? ඒකේ link එක එතනට කෙලින්ම link වෙන විදිහට මම link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් යන්න ඔයාලට එතකොට ලේසි. එහෙම ගියාම ඔයාලට බලන්න පුළුවන් තියෙනවා මෙන්න මෙතන tabs groceries කියලා වෙනම මෙතන තියෙනවා. හරිද? එතන තියෙනවා පරිප්පු, සෝයා, noodles, කඩල මේ වගේ දේවල් වගේම මේ කන දේවල් මෙතන තියෙනවා. ඔයාලට තුන පහ noodles, කෑලි මිරිස් කුඩු මේ අර ගෙදරට ඕන කරන ඔයාලා grocery items දන්නවනේ. ඒවා ඕන දෙයක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි බබාලා ඉන්නවනම් එයාලගේ සබන්, ෂැම්පෝ, ක්‍රීම් ඒ වගේ දේවල් ගන්නත් පුළුවන්. අනිත් අයත් velvet ඒ වගේ සබන් එහෙමත් තියෙනවා. මේ තියෙන ගෙදරට ඕන item ගොඩක් තියෙනවා. ඒ වගේම මේ වගේ price එක අඩුයි. හරිද? මම example එකක් විදියට කියන්නම්. මෙතන අපි search කරමු Klogard toothpaste එක. මම මේ පොඩි එක gram 71 කඩෙන් අදගත්තේ රුපියල් 200ට. මේකේ තියෙන්නේ රුපියල් 178යි. එතන රුපියල් 20 ගානක විතර ලාභයක් තියෙනවා. මේකේ හොඳම දේ කියන්නේ ඔයාලා හිතයි දැන් ඒ 20ක ලාභයක් තිබ්බයි අපිට ඩෙලිවරි charge එකක් ගෙවන්න ඕනේ නේ කියලා. නෑ. මේකේ item 3ක් අඩුම ගන්න ඕනේ. ඒ එහෙම ගත්තාම ඔයාට free shipping හම්බ වෙනවා. ඒ කියන්නේ ඩෙලිවරි සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට ගෙවන්න ඕනේ item වල ගාන විතරයි. මේ ගොඩක් අය මෙහෙම item ගෙන්න ගන්නවා. ඔයාලට එහෙම ඕන මේ item එක මෙන්න මෙතනින් search කරගන්න පුළුවන්. අපි බලමු baby serum. මේ හැම එකකම price එක කඩේ තියෙන මිලට වඩා අඩුවෙන් තියෙන්නේ. එහෙම වුණාම ඔයාලා සාමාන්‍ය මාසෙට ගන්න බඩු ටික මේ විදිහට ගෙදරටම ගෙන්න ගත්තාම සාමාන්‍ය අපිට අපි ෂොප් එකකින් ගත්තට අපිට එහෙම ඩිස්කවුන්ට් එකක් වැටෙන්නේ නෑනේ. එහෙම දෙන තැන් ගොඩක් අඩුයි. ඒ දුන්නත් රුපියල් 5ක් ඒ වගේ වෙනසක් නේ තියෙන්නේ. මේක ඉතින් බඩු ගොඩක් එකවර ගන්නවා. අනික ඔයාලට කඩවල් ගානේ ගිහින් රස්තිය අඩු වෙන්න දෙයක් නෑ. ළඟටම ගෙදරටම ගෙනත් දෙනවා. කාඩ් පේමන්ට් කරන්නත් පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි ගන්නත් පුළුවන්. මේ මෙතන දෙකෙන්ම ගන්න පුළුවන්. ඔයාට ඕනම දෙයක් තියෙනවා මේකේ ගන්න. කැමති දේවල් බලලා තියෙනවා නම් ඕඩර් එක දාගන්න. කොහොමද කියලා මම කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන්ම. දැන් ඔයාට හිතමුකෝ මෙන්න මේ සබන් බේබි සෙරම් එකේ කෑලි 5 සබන් පැක් එකයි ෂැම්පෝ මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න මුලින්ම කාට් එකට. මම කලින් ඇඩ් කරපුවත් තියෙනවා මේකේ. මෙහෙම කියලා දැන් මෙතන 3ක් ෆිල් වෙලානේ තියෙන්නේ. ඔයාට check out යන්න. check out ගියාම පෙන්නනවා ඔයා ගෙවන්න ඕන ගාන. මෙතන මේ voucher code එක නම් මේ ඇඩ් වෙලා තියෙන මගේ මේ තිබ්බ එකක්. ඔය තියෙන දරාසකේ vouchers එහෙමත්. ඒවත් ඔය ඇඩ් කරගන්න. එතකොට මෙහෙම අඩු වෙන මේ තියෙන shipping free එක අඩු වෙලා තියෙනවා. shipping free එක යන්නේ 260යි. ඒක ඉතින් එක එක location වලට වෙනස් වෙනවා. මේක මම මේ ඇඩ් කරලා තියෙන්නේ වෙන මේව එකක්. මේක ගැන බලන්න එපා. වෙනදා පොඩ එකක් තියෙන්නේ. මෙතන item 3ක් තියෙන්නේ. මේ ඒ තුනටම ගිහින් තියෙන්නේ 1229යි. shipping fee එක මෙතනින් මෙන්න අඩු වෙලා තියෙනවා. ඔයා එතකොට ගෙවන්න ඕනේ 1229. ඔයාට සමහර මේ voucher and code කියන එක ඇඩ් වෙන්න දෙයි. මගේ මොකක් හරි voucher එකක් මේ තියෙන්නේ මෙතන. ඇඩ් වෙලා තියෙන්නේ. දරාස් voucher එකක්. ඔව්.
කියන්නේ ඕඩර් එක මේ රුපියල් 50 හම්බෙන්නේ අඩුම රුපියල් 500 ඕඩර් රුපියල් 50ක් අඩු වෙනවා. එහෙම වචස් තියෙනවා. ඔය ඇප් එක ඕපන් කරනකොට එනවා. ඒ දේවල් කලෙක්ට් කරගන්න. එතකොට ඔයා දාන ඕඩර්ස් වලට එයා ඇඩ් වෙනවා. මේ තියෙන්නේ ඩෙලිවරි ෆ්‍රී. ඊට පස්සේ ප්ලේස් ඕඩර් ගිහිල්ලා ඔයාට සිලෙක්ට් කරගන්න තියෙන්නේ මෙතනින් කෑෂ් ඔන් ඩෙලිවරි නා කෑෂ් ඔන් ඩෙලිවරි කාඩ් පේමන්ට් කරනවා නම් මෙතනින් කාඩ් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒව ඇඩ් කරගන්නවා දන්නවනේ. එහෙම දන්නේ නැත්නම් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම තියෙන්නේ මෙතන ඔයාලට කෑෂ් ඔන් ඩෙලිවරි නම් මේ මෙතන එක මෙතන මේ ඇඩ් කරගන්න පුළුවන්. මගේ නම් පෙන්වන්නේ නැත්තේ මගේ මේ ඔය එක කියන අයටත් මම ඕඩර්ස් දානවනේ. එහෙම දාවම සමහර අය ඕඩර් එක ගන්න රිටර්න් කරනවා. එහෙම වුණාම මගේ එහෙම නිසා තමයි මට මේ කෑෂ් ඔන් ඩෙලිවරි ඔප්ෂන් එක දෙන්නේ නැත්තේ. ඒත් ඔයාලට එහෙම නැහැ. ඔයාලා දිගටම ඕඩර්ස් කැන්සල් කරන්න නැතුව ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඕඩර්ස් දාගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි. මට එහෙම උනේ පේජ් එකේ මම අයිටම් දාලා තියෙනවනේ. ඒක සමහර අයට තේරෙන්නේ නැහැ කිව්වා පේජ් එකකින් ඇප් එකකින් ඕඩර් එක දාගන්න. ඒ හින්දා යාළුවා මට ඩීටේල්ස් එවුවා. මම ඉතින් ඕඩර් එක දාලා දුන්නා. ඒ වුණාට සමහර අය ඒ ඕඩර්ස් අරන් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මට මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. අපේ ලංකාවේ වැඩ දන්නවනේ. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවරි දැම්මම සමහර අය මෙයාට අවුලක් නැහැනේ. කිසිම පාඩුවක් නැහැනේ. ඒ හින්දා ඔය එක නිකන් අතහැරලා දානවා. එහෙම කරන්න එපා. මං කියන්නේ බිස්නස් එක ගන්න කවුරුණත් කරන්නේ. ඒ දේවල් මෙච්චර හොඳ දේවල් නෙමෙයි. එහෙම වුණාම වෙන තව කාලයක් යනකොට කිසිම කෙනෙක් කෑෂ් ඔන් ඩෙලිවරි මේ ඔප්ෂන් එක ඔයාලට දෙන්නේ නැති වෙන එක. හරිද? ඒ හින්දා ඒ විදිහට වැඩ කරන්න එපා ළමයි. හරිද? දැන් ඔයාලට මෙතන ඇක්ටිවේට් දැන් මෙතන වාසි කෑෂ් ඔන් ඩෙලිවරි දාලා මෙහෙම දෙයක් තියෙනවා. ඒකත් කියන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි ගන්නවා නම් රුපියල් 30ක් අමතරව යාලා ගන්නවා. ඔය කැන්සල් වෙන ප්‍රශ්නේ හින්දා තමයි ඒක යාට කොහෙන් හරි කවර් කරගන්න ඕනේනේ. නිතන ඒ හින්දා වෙන්න ඕනේ. අනේ රුපියල් 30ක් වැඩියෙන් ගන්නේ. ඒ සම්පූර්ණ ඕඩර් එකටමනේ. එහෙම දාගන්න. මෙන්න මෙතනින් ගිහලා කෑෂ් ඔන් ඩෙලිවරි සිලෙක්ට් කරලා ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන් ඔයාලට. හරි. එහෙනම් තව මොනවා හරි මේක ගැන දැනගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක මම මගේ page එකේ දානවා. පුළුවන් නම් ඔයාලට මේ වීඩියෝ එක share කරන්න පුළුවන්. මොකද තව දන්නේ නැති අයට දැනගන්න. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.